මට ඕනනම් ආධාර බෙදන්න මං ගිහිල්ලා බෝට්ටුවේ බෙදනවා. මට ඕනනම් ආධාර බෙදන්න මං වතුර ඇවිදගෙන ගිහිල්ලා බෙදනවා. කාටත් පාන්ද නෑ. මම මගේ සල්ලි තියනවා. මං හෙලිකොප්ටරයක් හයර් කරනවා. හමුදාවෙ සහාය ගන්නවා. මං ගිහිල්ලා මට ඕන විදිහට බඩු බෙදනවා. කාටත් මොකද කියලා අහන්න පුළුවන් නේ. කාටත් යන්න බැරි නම් ආමි එකයි අනිත් අය ගියේ කොහොමද? දීපංක උත්තර. වීඩියෝ හෝ ඡායාරූප නොදැම්මොත් මොකුත් කලේ නැහැ නේද කියා අසනවා. වීඩියෝ දැම්මොත් වීඩියෝ දැම්මේ ඇයි කියලා අසනවා. වීඩියෝ වලට සින්දුව දැම්මේ ඇයි? අම්මලු. ඒකත් නැත්. ඒක මොන මගුලටද දැම්මේ? ඒට අකමැති නම් ශබ්ද ක්‍රියා විරහිත කර අසන්න. ගමේට අතවැණියු මොකද? පුකවන්න බැරි හින්දා. පුතුගල සර්ගේ පඩෂෝ. මේ සිංහලයන්ට කිසිම දෙයක කෙලෙහි ගුණක් නැහැ. මේ වගේ කෙලෙහි ගුණ නැති જાතියක් ඉන්න රටක මට මැරෙන්න ඕනෙත් නැහැ. එකෙක් දෙන්නේ කීබෝඩ් කාල්පාරු ගෙදරට වෙලා ගහනේවත් එක්ක අපි සැලෙන්න හොඳ නැහැ. මේ ඖෂධ එහෙම අවශ්‍ය වෙලාවට ඉක්මනට ගෙනිය ගන්න බැරි වුණොත් ඇත්තටම අපිට පස්සේ ඒවා ලොරි ගණන් දුන්නත් හිරුමක් නැහැ. බුද්ධිමත් මිනිස්සු මොටිවේට් වෙලා තව තවත් ඒ දේවල්ට පෙළඹෙනවා. දුන් දේ සුවඳයි නොදුන් දේ ගඳයි. අයිබෝවන් සුපුරුදු ලෙන්ගතුකමත් අරගෙන ලෙන්ගතු ඔබත් එක්ක එකතු වන්නේ. මේ උගලට කතාවක් අහලා තියෙනව නේද? බල්ලා පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ කියලා. එහෙම උන්ටි බල්ලෝ ටිකක් ඉන්න රටක් මේක. ඒ කියන්නේ වැඩක් කරන මිනිහට කරන්න දෙන්නෙත් නෑ. ඌ කරන්නෙත් නෑ. වැඩක් කරන මිනිහගේ ඒ කරන වැඩේ දිහා බලලා ඒක අම්මේ විවේචනය කරන තරමක්. සාමාන්‍ය YouTube අවකාශෙත් ඉන්නවා, සෝෂල් මීඩියා එකෙත් ඉන්නවා. මෙලෝ රෙද්දක් කරන්නේ නැහැ. කීබෝඩ් වීරයෝ, හාල් පාරු, ධාතු සුනකයෝ කියලා තමයි අපිට උන්ට කියන්න සිද්ධ වෙන්නේ. මට ඕනනම් ආධාර බෙදන්න මං ගිහිල්ලා බෝට්ටුවේ බෙදනවා. මට ඕනනම් ආධාර බෙදන්න මං ගිහිල්ලා ඔරුවේ බෙදනවා. මට ඕනනම් ආධාර බෙදන්න මං වතුර ඇවිදගෙන ගිහිල්ලා බෙදනවා. කාටත් පාන්ද නෙමෙයි කියන්න ඕනේ. කාටත් අරකද කියලා තමයි කියන්න ඕනේ. දැන් මුතුගල සර් කියන චරිත දන්නවා. ඔව් දක්ෂ ටියුෂන් මාස්ටර් කෙනෙක් නේ. ගුරුවරයෙක්. එතකොට ඔහු ඊට අමතරව රංගනකාරයටත් චිත්‍රපට නිෂ්පාදනයටත් අත ගැහුවා. ඒකත් දා සාර්ථකව වුණා වැඩේ. දැන් ඔහුට හිතෙනවා ගමකට යන්න බැරි අති දුෂ්කර ගමකට යන්න බැරි. ඒ කියන්නේ පාරවල් පද්ධතිය ආපදාවලින් කැඩිලා බිඳිලා ශනිකයෙන් බඩු ටික ගිහින් දෙන්න ඕන. ඔහුට මුදල් තියෙනවා. ඔහුගේ මුදල් ඔහුට ඕන විදියට මේ වීදම් කරන්න පුළුවන්. අර කොන්තනෝනාගේ පුක කොන්තනෝනාට ඕන විදියටනේ. කොන්තනෝනාගේ පුක කොන්තනෝනට ඕන විදියට. ඒක අපිට ඕන විදියට නෙමෙයිනේ. නේ. ඉතින් බුතුගල සර්ට හිතෙනවා නෑ මම මගේ සල්ලි තියනවා. මං හෙලිකොප්ටරයක් හයර් කරනවා. හමුදාවෙ සහාය ගන්නවා. මං ගිහිල්ලා මට ඕන විදියට බඩු බෙදනවා. කාටත් මොකද කියලා අහන්න පුළුවන් නේ. ඒක ඔහුගේ කැමැත්ත. ඔහුගේ ආසාව. ඔහුගේ රුදාව. ඉතින් අනිත් උන්ට මේ විලි රුදාව හැදිලා මේ දගලන දෙයක් නෑනේ. ඉතින් ඔහුගේ සටහනක් තිබ්බා. ඊට අමතරව බන්ද ඔහු ගන්නවද මේ ප්‍රෝග්‍රෑම් එකකට හෙලිකොප්ටරයෙන් ගොස් ආධාර දීම සම්බන්ධ ගැටලු වලට පිළිතුරු දිනේෂ් මුතුගල. හෙලිකොප්ටර් එකේ බඩු බෙදන්න ගියේ ඇයි? අදාළ තැන් වලට අපි සතු වාහන වලින් යා නොහැකි නිසාත් ඖෂධ වැනි ඉක්මන් අවස්ථා තිබූ නිසාත් එබැවින් ප්‍රමාදයේ වළක්වා ගැනීම සහ අසීරු තැන් තරණය කිරීම සඳහා හෙලිකොප්ටර් යානයක් භාවිතා කළෙමු. පොඩි හෙලිකොප්ටර් යානයක ගියේ ඇයි? ඊට පෙර යානයන් අනතුරට ලක් වූ නිසා එම මොහොතේ අනතුරුදායක පැතිවලට ලොකු යානා ගොඩවැස්වීම සඳහා අසීරුතා තිබුණි. පෞද්ගලික යානා නිසා මුදල් ගෙවා වෙන් කරවා ගැනීම සඳහා පවා යානා නොතිබුණි. ඒවාද අත්‍යවශ්‍ය සහන කටයුතු සඳහා භාවිතා කර තිබුණි. එබැවින් පොඩි යානයක් යොදාගත්තෙමු. බඩු පොඩ්ඩයිද අරන් ගියේ. එකවර රැගෙන ගියේ කිලෝ 130ක ප්‍රමාණයක්. නැවත බඩු පටවා කීප වතාවක්ම විවිධ ප්‍රදේශවලට රැගෙන ගියා. වීඩියෝවේ අන්තර්ගත වන්නේ එක් ප්‍රදේශයක් පමණයි. මොනවද බෙදුවේ? ශනික ආහාර, බිස්කට්, අත්‍යවශ්‍ය ඖෂධ, සනීප ආරක්ෂක ද්‍රව්‍ය ආදී දේවල්. ඖෂධවල ලොකු බරක් නොවන නිසා බොහෝ ගෙන යා හැකි වුණා. කාටත් යන්න බැරි නම් ආමි එකයි අනිත් අය ගියේ කොහොමද? දීපංක උත්තර. ඒක ඔවුන්ගේ ඇසිය යුතු එකක්. අනික කාටවත් යන්න බෑ කියලා කියන්නේ මිනිස්සු නැහැ කියන එක නෙමෙයි. ඔවුන් දින ගණනක් එහි සිටින අය. ඒ ඔවුන්ගෙන්ම අසන්න. මා දන්නා තරමින් බයිසිකල් වලට සහ පොඩි වාහන වලට යා හැකි මාවක් තියෙනවා. නමුත් ඒවායේ භාණ්ඩ විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය අසීරුයි. හැකි වුණත් ඖෂධ වල එහෙම හිඟයක් තියෙනවා. කාටවත් යන්න බැරි නම් ඔබේ වාහනේ ගියේ කොහොමද? දීපංග උත්තර. ඒ වාහනේ ආවේ නාරම් වලට. ඒ තමයි හෙලිකොප්ටරයට බඩු පටවන අවස්ථාව.
එතකොට වීඩියෝ කලේ මොන මගුලට තියලත් අහනවා. වීඩියෝ හෝ ඡායාරූප නොදැම්මොත් මොකුත් කලේ නැහැ නේද කියා අසනවා. වීඩියෝ දැම්මොත් වීඩියෝ දැම්මේ ඇයි කියලා අසනවා. ඒ ඇතමුන්ගේ මානසික ගැටලුවක්. ඒ තනිව විසඳාගත යුතුයි. ඒකත් එහෙමද. එතකොට වීඩියෝවට සින්දුව දැම්මේ ඇයි? අම්මරෝ. ඒකත් ඇත්ත. ඒක මොන මගුලටද දැම්මේ? නිකම්ම වීඩියෝක් පළ කරනවට වඩා පසුබිම් ගායනයක් හෝ සංගීතයක් දබා පළ කිරීම උචිතයි. ඒට අකමැති නම් ශබ්ද ක්‍රියා විරහිත කර අසන්ට. වීඩියෝ වෛරල් කළේ ඇයි? ඒකට උත්තර දීපන්කෝ. අපි කලේ වීඩියෝ සමාජ මාධ්‍යයේ අපේ පුද්ගලික පිටුවේ පළ කරන එක. වෛරල් වුණා කියලා කියනවා නම් ඒ කලේ අපි නොවේ. ඒ කලේ වීඩියෝට අරඹුව අය. අපි කිසිම තැනක මුදල් ගෙවා වෛරල් කර නැහැ. හෙලිකොප්ටරයට ගිය වියදමින් බඩු බෙදන්න තිබුණ නේද? අන්න දීපංකෝ. අපි ලක්ෂ ගණන් මේ පළාත්වල අයට ගොඩ බිමින් බඩු බෙදනවා. දැන් දවස් ගාණක් තිස්සේ. එහෙමත් බඩු බෙදෙන අතරේ තමයි ඔහොම කළේ. ඇතැම් පැතිවලට අපි කොපමණ බඩු බෙදුවත් නොලැබෙන පැති තිබෙන නිසා ඒ සඳහා ගුවන් යානයක උදව් ගත යුතුම වෙනවා. ගමේ අයට අතවැණියු මොකද? පුකවන්නට බැරි හින්දා. ගමනක් යන්න කලින් ගිහින් එන්නම් කියලා පුරුද්දක් අපිට තියෙනවා. එතන හෙලිකොප්ටරේ ශබ්දේ නිසා ගිහින් එන්නම් කීවාට ඇහෙන්නේ නැහැ. අතවනා යානයට ගොඩ උනේ යානයේ යද්දී අතවැණියෙත් ඒ නිසයි. මේ වෙලාවේ මිනිස්සු පරිත්‍යාග කරන සුළු දේ පවා මිනිස්සුන්ට වටිනවා. ඒ අවස්ථාව අහුරන්න එපා. තියෙන විදියට දන් දෙන්න. දෙන අයට ඉඩ දෙන්න. මිනිස්සු තමන්ට පුළුවන් විදියටයි පුළුවන් දේ කරන්නේ. ඒට ඉඩ දෙන්න. දිනේෂ් මුතුගල. ඔන්න දැන් වැඩේ තියෙන්නේ කොන්තනෝන වගේ පුක කොන්තනෝනට ඕනෙද දී ගන්න විදිහක් නැහැනේ. ඒ තරම් සමාජයක් ඉන්නේ. අපි බලමු මුතුගල සර්ට අරන්. මුතුගල සර්ගේ පඩ ෂෝ. එහෙම දාලා තින්නේ. හරි මේ මොහොතේ සම්බන්ධ කරනවා අපේ මුතුගල සර්. ආයිබෝන්. අයිබෝන් මල්ලි මේ යනවා ප්‍රෝග්‍රෑම් මේ මුතුගල සර්ගේ පඩ ෂෝ කියලා. ඔව්. මේ මල්ලි මතකද අනගාരിക ධර්මපාලතුමා කී දේ අවසානයේ? මට මතකයි. ඔව් මොකද්ද? අනගාരിക ධර්මපාලතුමා කීවේ මේ සිංහලයන්ට කිසිම දෙයක කෙලෙහි ගුණක් නැහැ. අනිවාර්යයෙන්. කියලා අවසානයේ කිව්වා මේ වගේ කෙලෙහි ගුණ නැති જાතියක් ඉන්න රටක මට මැරෙන්න ඕනෙත් නැහැ. මගේ මරණයටවත් ආපහු මේ රටට මං එන්නේ නැහැ කියලා තමයි රටෙන් පිට වෙන්නේ. ඔව්. ඒ කිව්වේ අපේ සිංහලයන්ගේ තියෙන කෙලෙහි ගුණ જાතියක් හැටියට එතුමාට දැනෙච්ච දෙන්නේ නේ. જાතියක් වෙනුවෙන් කතා කරලා හැබැයි අපිට මල්ලි ඒවා බලාගෙන අපේ අහිංසක මිනිසුන්ට උදව් කරන්න ගිහිල්ලා මේ එකෙක් දෙන්නේ කීබෝඩ් කාල්පාරු ගෙදරට වෙලා ගහනේවත් එක්ක අපි සැලෙන්න හොඳ නැහැ. ඔව්. අනිවාර්යෙන් ඕනේ නැහැ. මොකද අයියේ අපේ උදව් බලාපොරොත්තුෙන් ඉන්න සහ ඒ උදව් ලැබෙන එකෙන් සැනසෙන මිනිසුන්ගේ සැනසුම් සුසුම අපිට වටිනවා. අනිවාර්යෙන්. මේ ගෙවල් වල ඉඳන් ඔය හූල් වෙන මිනිසුන්ගේ මේ දේවල් වලට අනම්මනම් කියන අයගේ අනම්මනම් කියනවට වඩා. ඔව්. මම මේ මොහොතේ ඔයා දාලා තිබිච්ච සටහන කියෙව්වා. පිළිතුරු. ඔව්. ඒ පිළිතුරු ටිකත් මම කියෙව්වා දැන්. කලින් ප්‍රෝග්‍රෑම් එකේ දැන්. හොඳයි. මේ ඕවා සැලෙන්න එපා මල්ලි. අපේ රටේ මිනිසුන් බහුතරයක් නෙමේ සුළුතරයක් අපතයෝ ඉන්නවනේ. අර ඔයනිය කතාවක් මගේ භාෂාව පොඩ්ඩක් වෙනස් වෙයි ඈ. ගණන් ගන්න එපා. අර කතාවක් තියෙනවා නේද කොන්තනෝනාගේ අහවල් එක කොන්තනෝනට ඕනි දීදී කියලා. ඒ කියන්නේ ඔයාට ඔයාගේ දාඩිය මහන්සියෙන් ඔයාගේ ටැලන්ට් එකෙන් උපයපු දේවල් ඔයාට ප්ලේන් එකේ ගිහිල්ලා ප්ලේන් එකේ එක්ක හෙලිකොප්ටරේ පැරෂූට් එකේ ඕන එකකින් කරන්න ඔයාට අයිතිවාසිකමක් තියෙන්න බෑනේ. තියෙනවා. අනිත් එක සුදත්තයි මේ වෙලාවේ මේ වුණ අරවා මේවා මේ පැතිරෙන ලොකු රෝග පැතිරෙන්න පුළුවන් වෙලාවක්. ඔව්. ඒ වෙලාවට මේ ඖෂධ එහෙම අවශ්‍ය වෙලාවට ඉක්මනට ගෙනිය ගන්න බැරි වුණොත් ඇත්තටම අපිට පස්සේ ඒවා ලොරි ගණන් දුන්නත් ඉරුමක් නැහැ. එතකොට ඒක රජයට ඊළඟට ඒ අනිකුත් අධිකරණ සහයෝගයක් මම කලේ පුළුවන් තරම් ඉක්මනට මගේ ධනෙ පාවිච්චි කරලා ඒකට සහයෝගයක් ඒ සහයෝගය දෙන්න මට ඒ මොහොතේ ඉක්මනට යා ගන්න පුළුවන් වාහනයක් විදිහට තිබුණේ හෙලිකොප්ටර් එකක් නම් මට ඒ සඳහා ධනෙ වැය කළ හැකි නම් ඉතින් හෙලිකොප්ටර් වෙනවා වෙන මොකද? ඔව්. නේද? දැන් ඒ මිනිස්සුන්ට තියෙන මාර දේවල්නේ දැන් ඇයි හෙලිකොප්ටරේ ගියේ ඒ මුදලත් අරන් ගිහිල්ලා දෙන්න තිබ්බනේ. ඉතින් හෙලිකොප්ටරේ යන්න පුළුවන් තැනක් ඉඳන් හෙලිකොප්ටරෙන් ගියේ. ඔයාට වාහනයකින් යන්න බැරි හින්දානේ ඒකට වියදම් කරලා ගියේ නේ. නෑ අනිත් එකයි වාහනෙන් යන්න පුළුවන් හැම තැනකටම වගේ අපි මේ ටිකේ ගියා. මම දන්නවා. අපි යන හැම තැනකම ෆොටෝ දාන්නේ නැහැ. ඔව් ඔව්. එතකොට අපි හෙලිකොප්ටරෙන් ගියේ ඒ තැනට වාහනයකින් යන්න බැරි නිසා. නැත්තම් මගෙන් අහලා තිබුණා. මම එතෙන්ට යනකොට එතන හිටියනේ අපේ ආමියගේ ඔෆිසර්ස් ටිකක්. ඔව් ඔව්. මගෙන් අහලා තිබුණා එතන හිටපු ආමියේ කට්ටිය සහ පොලිසිය කට්ටිය කොහෙන්ද ගියේ? ඔව්. ඒක ඒගොල්ලන් අහන්න ඕන ප්‍රශ්නයක් නේ. ඒක මගෙන් අහන්න ඕන එකක් නෙවෙයි. ඒ සමුකද සමහර පැත්තවල අනිත් එක දැන් ඇත්ත
වල ඒගොල්ලෝ කියද කියලා මම දන්නේ නැහැ. ඔව් මල්ලි එකම දෙයයි සැලෙන්න එපා අපේ මිනිසුන්ට තවත් ඔයාගේ උදව් අත්‍යවශ්‍යයි. ඔයා පුළුවන් ප්‍රමාණය ඔයාගේ හයිය ඔයා දෙන්න. අපිට ඔය එක එක මේ වටපඩියෝ කියන ඒවට උත්තර සපයන්න ඕනෙත් නෑ මල්ලි. නෑ ඇත්තටම අයියේ උත්තර දෙන එකට වඩා මේ වෙලාව ක්‍රියාව තමයි මමත් කරන්නේ. නමුත් මම මේක මේ වෙලාවේ උත්තරයක් දෙන්න කල්පනා කරේ හේතුව වෙන එකක් නෙමෙයි. අපි මේ දේවල් කරනවා දකිනකොට බුද්ධිමත් මිනිස්සු මොටිවේට් වෙලා තව තවත් ඒ දේවල්ට පෙළඹෙනවා. අනිවාර්යයෙන්. හැබැයි මේ කකුල් හතරේ පිරිසක් ඉන්නවනේ. ගවයෝ. අනේ කකුල් හතරේ පිරිස. කකුල් හතරේ පිරිස මේවා කියද්දී අර දෙයක් දෙන්න හිතන් ඉන්න මිනිහා සාකුවට දාපද මේ බැලන්න වෙයි තමයි. අනිවාර්යයෙන්. එහෙම. මම ඒකට කියනවා. දෙන්න මොකද දෙකේ අය හතරේ අය දෙක රටේ ඉන්න ඕන. ඔව්. අපිට ගහරේ කක්කේට තේරේ. මල්ලි ගව සම්පත කියන්නේත් අපිට අවශ්‍යයි ඈ. මම පශු වෛද්‍යවරයෙක් අනේ මල්ලි තව ධෛර්යය ගන්න සැලෙන්න එපා. තව අරන් ගිහලා පුළුවන් නම් හෙලිකොප්ටරේ ප්ලේන් එකක් අරන් ගිහලා බස්සන්න ඈ. හරිද? හරි ගොඩාක් ස්තුතියි රට වෙනුවෙන් කරන රසයකට. ගොඩාක් ස්තුතියි. ඕකේ. ඒක තමයි අර කකුල් හතරේ නෙමෙයි කකුල් දෙකේ ගවයෝ ඉන්නවනේ මේ රටේ. උන් කීබෝඩ් එකක් කළා මොකක් හරි එක දැක්කම ගහනරු දෙමුමුට ගියා. දෙද අඩු නැවතත් කියනවා කොන්තනෝනාගේ පුක කොන්තනෝනට ඕන විදිහට උඹලට ඕන විදිහට නෙමෙයි ඈ. ඒක තමයි වැඩසටහන අවසන් කරන්නේ. එහෙනම් අහගත්තනේ ඈ දුන් දේ සුවඳයි නොදුන් දේ ගඳයි. අපි කියන්නේ නිරන්තරයෙන්ම කරන දේවල් ඔබ දාන්න. එතකොට තමයි දැන් මුතුකල සර් කිව්වාගේ තව මිනිහෙකුට මොරාල් එකක් එන්නේ. අඩේ බලහන්කෝ මුතුකල සර් මෙච්චර දේවල් ටිකක් කරලා තියෙනවා. අපිත් මේ වැඩේට බහින්න ඕන කියලා. ඒ වගේම තමයි කියන්නේ රට වෙනුවෙන් ඔබ යම්කිසි මුදලක් ඔය ලංකා බැංකුවේ ගිණුම් වලට දානකොට ඒවා Facebook වල දාන්න. මේක මේ රැල්ලක් නෙමෙයි කැරැල්ලක් කරලා යන්න ඕන මේ වැඩේ. මොකද රටට දැන් මට හිතෙන්නේ මිලියන 700කට එහා ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. ඒ විශේෂයෙන්ම පිටරටින් අපේ ආදරණීයන්. තව මේක කැරැල්ලක් වෙන්න ඕන. රැල්ල කැරැල්ලක් බවට පත් වෙලා අපිට ගොඩනගින්න පුළුවන්. අර කාලකන්ණි ටිකක් අපතේ ටිකක් බලන් ඉන්නවා රට කෙල වෙනකන්. උන්ට තේරෙන්නේ නැහැ යකෝ රට කෙල වුණාම උන්ටත් කෙල වෙනවා කියන එක. ඉතින් ඒ නිසා බුරණ බල්ලන්ට පයින්ග ගහින්න අපිට අවශ්‍යතාවයක් නැහැ. ගහන්න ඕන අවස්ථාවේදී පයින්නේ බෙල්ල කඩින්නම ගහනවා ඒ කතා දෙකක් නැහැ. ගහන්නේ කතිරෙන් වෙන අතින් පයින් නෙමෙයි ගෝත්‍රික අතින් පයින් ගහගන්නේ. අපේ මිනිසුන් දුකටපත් වෙලා ඉන්නේ. ඔවුන්ට සතුටක් ඔවුන්ගේ මූකට සිනහවක් ලබා දීම අපගේ හෙලෙක් හැටියට පරේක් හැටියට මේ ඔබ හෙලෙක් ඔබේ හිනාව ලබා දෙන්න. ගිල්ලෙන්න.